සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් ඔයාලා එකතු වෙලා තියෙන ස්ටේල් දනු වයිල්ඩ් ලයිෆ් YouTube channel එකට එක්කලා. ඉතින් මම අද ගෙනල්ලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි අවට පරිසරයේ දකින්න ඒත් අපි නම දන්නේ නැති කුරුල්ලෙක් ගැන. ඉතින් මෙයාගේ නම තමයි පෙඳනිල් බිඟුහරයා කියලා තමයි මෙයාට හඳුන්වන්නේ. ඔයාලා මේ වීඩියෝ දකින්න මේ කුරුල්ලව. ඉතින් මෙයා අග්නිදිග ආසියාවේ තමයි ජීවත් වෙන කුරුල්ලෙක් හැටියට තමයි මෙයාව. ඒ කියන්නේ විස්තර මෙයාගේ තියෙන්නේ. මෙයා සංක්‍රමණික කුරුල්ලෙක් තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. මෙයාලා සාමාන්‍ය දකුණු ඉන්දීය කලාපයේ දැක ගන්න තමයි පුළුවන්කම තියෙනවා කියලා තමයි මේ විස්තර මෙයාගෙන මම හොයද්දි මම දැක්කේ. ඉතින් දිලිසෙන කොළ පැහැති ශරීරයක් තියෙන මෙයා ඇටවට්ට තියෙන සාමාන්‍යයෙන් මේ කළු පාට වෛරමයක්. ඒ වගේම තියෙනවා කහ දුඹුරු පාට එයාගේ බඩ උදරය. ඒ වගේ තමයි එයාගේ තියෙන්නේ. මෙයාගේ පෙඳේ කළු පාටයි. මේ නිල් පාට පෙඳයක් තියෙන මෙයාගේ කළු පාට කොටක් තියෙන කුරුල්ලෙක් මෙයා. උඩා ශරීරයක් තියෙන එයාව පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් යාගේ මේ ලක්ෂණ තමයි මෙයාගේ තියෙන්නේ. ඉතින් ඔයාලා දකින්න ඇති මේ කුරුල්ලගේ දැන් මේ වීඩියෝ එකට පේනවා. ඉතින් මේ කුරුල්ලෝ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් වෙනවා. මේ නිවර්තන කලාපේ තමයි අභිජනනය කරන්නේ. ඉතින් සිදු කරන මෙයාලා කුඹුරු වල වෙල් යායවල් වල තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. මෙයාලා කුමි සතුන් තමයි ආහාරයට ගන්න. මෙයාලා වැඩියෙන්ම ආහාරයට ගන්න කැමති ඉන්නේ බත් කූරු මීමැස්ස තමයි. ඉතින් මම මේ වීඩියෝ එකේ දාන්නත් තියෙනවා බත් කූරු එක මෙයාලා මේ ආහාරයට ගන්න වීඩියෝ එකක්. ඒ වගේම සාමාන්‍යයෙන් මෙයාලා කුඹුරු වාසිතව තමයි ඔය පිට්ටනි වගේ තියෙන තැන් වල තමයි විතර දානවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙයා රංචු වශයෙන් ගොඩක් කරලා අතුපතර රැඳින්නේ ගොඩක් රංචු වශයෙන් තමයි ඉන්නේ. ඉතින් මෙයාලා විතර සාමාන්‍ය එකපාරකට 7ක් 5ක් වගේ ප්‍රමාණයක් දානවා කියලා තියෙනවා. ඒ වගේම තමයි මේ කුරුල්ලයි කිරිල්ලි දෙන්නම මාරුවට තමයි විතර රකින්නවා කියලා කියන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා වැදගත් යමක් ඉගෙන ගත්තා නම් මේක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් සාමාන්‍යයෙන් මේ ඉගෙන ගන්න ළමයෙක් වුණත් ගොඩක් වැදගත් වෙනවා. මොකද මේ සත්‍යය අපි දැක්කට මෙයාගේ නම දන්නේ නැති හින්දා ගොඩක් වෙලාවට. ඉතින් ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම මගේ Facebook page එකේ link එක දාලා තියෙනවා bio එකේ. ඒකට ගිහිල්ලා Facebook page එකත් follow කරලා මාත් එකතු වෙන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ ඉස්සරහට බලන්න. ඉතින් එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. ජය වේවා.